ලෝභෝ දෝසෝච මෝහෝච පුරිසං පාපචේතසං හිංසන්ති අත්ථ සම්භූතා තච සාරංව සංපන. ලෝභයත් ද්වේෂයත් මෝහයත් ඇතුළතින් මහටගෙන තමා තුළින් මහටගෙන පාප සිතිවිලි ඇති පුද්ගලයාට හිංසා කරත්. පාප සිතිවිලි ඇති පුද්ගලයා වනසාලා. අවසාන පදයෙන් කියන්නේ උපමාව. තච සාරංව සංඵල. උණබට ආදී පොතුහර ගසක ඵලය ගෙඩිය ඒ ගස නහන්නක් වගේ. මේ ගාථාවෙන් කියවෙන මූලික අදහස ලෝභ දෝෂ මෝහ කියන මේ ක්ලේශ ධර්ම ඇතුළතින්ම හට ගන්න බව. අත්ථ සම්භූත බව. මේ කාමුතුෙන් කියන්නට අවශ්‍ය වුණීමක් නිසාද සාමාන්‍ය ලෝකයා හිතන්නේ ලෝභ දෝෂ මොහ කියන ඒවා බාහ්‍ය නිමිති වලින් නැතිවන දේවල් කියලා. අර මැජික් දර්ශන දාම් ක්‍රීඩා ආදී දේවලිනුත් අපට පෙනී ගියා මේවා නිමිති වෙන්නේ මක් නිසාද? ඇතුළත තිබෙන යම්කිසි දෙයක් නිසා. නිමිති සංකේතවත් වෙනවා. එතකොට මෙන්න මේ කාරණේ යෝනිසෝ මනසිකාරය පිළිබඳ ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතු කර දෙන්නේ මේ ප්‍රතිපදාව සඳහා අවශ්‍ය මූලික යෝනිසෝ මනසිකාරය. සාමාන්‍ය ලෝකයා හිතන්නේ ලෝභ දෝෂ මෝහ බාහිර නිමිති වලින් නැති වෙනවා කියලා. බුදු පියාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ මේවා හරියට අර උණබට ආදී වගේ ඇතුළතින් මහටගෙන මේ පුද්ගලයාව වනසනවා කියලා.